කටිය බික්මොන්කොට මන්න හැරිවල්ල හරි හඩන්න මේ තින්න මන්දන් අලුතින් මේ මගේ පලවෙනි ගොයිසව කළ දන්නට එක ඉතින් හිමීට කෑමටිකක් හදාගෙන ඒටිකත් කාලා පොඩි මූවි කෑල්ලකුත් බලලා මේ කම්මලියක වැඩටිකුත් බලාගෙන හිටිය ඒ කම්මලියකට නිදාගන්න ඒක බලන්නකට ඉතින් මටත් කන්නයි ඊට පස්සේ තුන කව් පාරත්දාලා පූල් එකේ ඉඳලා පොඩ රීෆ්‍රෙෂ් වෙන්න ගියා. ඉතින් යනවා පූල් ඒරියා එකට. ඉතින් ඔන්නකොම තමයි ඉතින් උඩින්නම් බලනකොට ඒක පේන්නේ. මේ තියෙන පූල් ඒරියා එකයි ජිම් එකයි තියෙන තැන. ජිම් එක ඇතුළට ගිහිල්ලා බලනකොට මේ තියෙන්නේ ජිම් එක. ජිම් එකට ගිහිල්ලා පොඩි වර්කවුට් පාරක් දැන් වර්කවුට් කරන පොඩි වීඩියෝස් ඇති. එන්න වැඩි ගණන් ගන්න එපා. සෑහෙන කාලෙකින් තමයි වර්කවුට් එකක් කරන්නේ. හරි අමාරු ඉඳලා වර්කවුට් කරා. වර්කවුට් ටික කරලා රීෆ්‍රෙෂ් වෙන්න කියලා ඉතින් පූල් එකට බැස්සා. පූල් එකට බයිද්දි නම් ටිකක් රෑ වුණා. පට්ට සීතලයි වතුර ටික. බැස්ස නිසා බැස්සා. පට්ටම සීතල. උනාරි ඉතින් පූල් එකට ගහලා චුට්ටක් රීෆ්‍රෙෂ් වෙලා දණහිල්ලට පොඩි ස්විමින් ටිකක් දාලා ගියා බවුන්නකට. එදා මට කැම්පස් නැති නිවාඩු දවසට ඕන්නම තමයි ඉතින් මං ඉන්නේ. මේ මගේ පළවෙනි වොයිස් ඕවර් එක ඊළඟ එකෙන් හම්බ. බයි.